අපිට අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ගොඩක් දුරට එක එක විදියට ඩවුන්ලෝඩ් කරනවනේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ හයි ක්වොලිටි විදියට ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඉතින් මේකට අපි පාවිච්චි කරන්නේ අපේ ෆෝන් එකේ තියෙන Google Chrome කියන ඇප් එක. ඔයාගේ ෆෝන් එකේ Google Chrome කියන මෙන්න මේ ඇප් එක තෝරගෙන ඒක උඩ එකපාරක් ටච් කරන්න. දැන් මෙහෙම ටච් කරාම මෙන්න මේ වගේ තමයි අපිට පෙන්වන්නේ. මෙතනින් උඩම Google කියලා තියෙනවා. ඊට යටින් තියෙනවනේ search Google or type කියලා. අන්න එතන එකපාරක් ටච් කරන්න. ඒක ටච් කර ගමන් අපිට මෙතන ටයිප් කරන්න පුළුවන් විදියට මේ ස්ක්‍රීන් එක මාරු වෙනවා. මෙතනින් අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදියනේ. ඒ නිසා මම මෙතන උදාහරණයක් විදියට Apple ගෙඩියක ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරන හැටි කියලා දෙන්නම්. ඉතින් ඒ වගේ ඔයාට අවශ්‍ය කරන ඕනම ෆොටෝ එකක් මෙතෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම Apple ගෙඩියක් තෝරගන්න යන නිසා මම මෙතන Apple කියලා ටයිප් කරනවා. right. මෙහෙම ටයිප් කර ගමන් ඔයාලට පේනව නේද යට උඩ ටයිප් කර ගමන් ඒත් එක්කම Apple කියන එක ඇවිල්ලා අත්කාචක හැඩයකුත් තියෙනවා. අන්න එතන තව පාරක් ටච් කරන්න. ටච් කර ගමන් ආයෙත් අපේ ස්ක්‍රීන් එක වෙනස් වෙනවා. වෙනස් වෙලා මෙතන අපි ටයිප් කරපු නම තියෙනවා. ඊට යටින් AI mode කියලා තියෙනවා, all කියලා තියෙනවා, images කියලා තියෙනවා. දැන් අපි ෆොටෝ එකක් නේ තෝරගන්න යන්නේ. ඒ නිසා images කියන එක උඩ තව පාරක් ටච් කරන්න. ටච් කර ගමන් මෙන්න මේ වගේ ෆොටෝ ගොඩක් පෙන්වනවා. දැන් මේ යටට යන්න තව ෆොටෝ ගොඩක් තියෙනවා. මේකෙන් හොඳ ෆොටෝ එකක් අපි තෝරගමු. මම ගොඩක් දුරට යන්නේ නැහැ. මෙන්න මේ ෆොටෝ එක මම තෝරගන්නවා. දැන් අවශ්‍ය කරන ඒ අපි තෝරගත්ත ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරන්න. මම මෙන්න මේ ෆොටෝ එක තෝරගත්තා. මම ඒක ටච් කරා. ටච් කරාන් පස්සේ මේ ෆොටෝ එක ටච් කරලා තප්පර 2-3ක් ඉන්න ඕන. අපේ නෙට්වර්ක් එකේ ස්පීඩ් එකත් එක්ක තමයි මේක විස්තරේ බලපාන්නේ. එහෙම ඉන්නකොට ඔයාලට පේනවා මේ ෆොටෝ එක ෂාප් වෙනවා ටිකක්. දැන් මේක ටච් කර ගමන් ගන්නේ නැතුව තප්පර කීපයක් ඉන්නකොට මේ ෆොටෝ එක සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් වෙලා මේ ෆෝන් එක ලස්සනට ෂාප් වෙලා එනවා. අන්න ඒ එන්න තප්පර 2-3ක් යනවා. ඒ ආවෙන් පස්සේ මේ ෆොටෝ එක උඩ තව පාරක් ටච් කරන්න ඕන. ටච් කර ගමන් මෙන්න මේ වගේ pop-up menu එකක් එනවා. මෙතනින් අපි තෝරගන්න ඕන open image in new tab කියන උඩින්ම තියෙන එක. අපි අනේක ටච් කරමු. ටච් කර ගමන් වැඩි හරි. දැන් open in background කියලා ආව මෙසේජ් එක. ඊට පස්සේ මේ උඩ දකුණු පැත්තේ තියෙන කතිරය ඔබලා එතනින් ඉවත් වෙන්න. කතිරය බුවා දැන් මෙන්න මේ වගේ අපි ආපස්සට ආවා. අපි උඩින් මේක ටච් කරේ මේ ෆොටෝ එකනේ එතනට ආවා. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් උඩට යන්න හදනකොටම මේක ස්ක්‍රීන් එකේ පොඩි වෙනසක් වෙනවා. මේ උඩ දකුණු පැත්තේ ඩොට් 3ක් තියෙනවනේ. ඒත් එක්කම අංක 2 කියලා ඉලක්කමක් තියෙනවා. අන්න ඒ 2 කියලා ඉලක්කම එකපාරක් ටච් කරන්න. ටච් කර ගමන් වම් පැත්තේ පෙන්වන්නේ අපි සර්ච් කරන්න ගත්ත අර ෆොටෝස් ටික තියෙන ටැබ් එක. දකුණු පැත්තේ අලුත් ටැබ් එකක් ඕපන් වෙලා නිකන් අලු පාට වගේ. අන්න ඒක ටච් කරන්න. දැක්කද? අපි අයින් කරගත්ත ෆොටෝ එක මේකට වෙනමම ඇවිල්ලා. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරගෙන ඉන්න. ටච් කරන් ඉතියම ඔයාලට වෙන අර pop-up menu එකම ආයිත් ආවා. එතකොට අපි මෙතනින් download image කියන එක එකපාරක් ටච් කරනවා. දැන් මෙතන උඩින්ම තියෙන open image in new tab, preview image, copy image, download image කියලා. මෙන්න මේ download image එක ටච් කරන්න. ටච් කර ගමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා අපේ ෆෝන් එකට. දකුණු පැත්තේ තියෙන ඕපන් ඒක ටච් කර ගමන් ෆොටෝ එක ඕපන් වුණා. දැන් මේක අර ෆොටෝ එක හයි ක්වොලිටි ඉමේජ් විදිහට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. දැන් උඩම දකුණු පැත්තේ තියෙනවා ඩොට් 3ක් ඊට මෙහා පැත්තේ ෂෙයා අයිකන් එක තියෙනවා. අපි ඒක ටච් කරමු. ටච් කරලා ඔයාට අවශ්‍ය ඕනම මාධ්‍යයකින් WhatsApp, Viber, ඊමේල් ඕන විදිහකට ඔයාට මේක ඔයාගේ යාළුවත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක තමයි මම ඔයාලට
මේ විස්තරත් එක තමයි මේ වීඩියෝ කාල් එකට ගෙනාවේ. ඔයාලා මේක කරන්න මීට වැඩි ලේසි ක්‍රමයක් දන්නවනම් ඒ ගැන යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම මේක අලුත් දෙයක් නම් ඔයා මේක අද දැනගත්තේ ඒකත් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, යාළුවෝ හැමෝටම දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.